Hello, welcome to Trip යන සංගමය. ඉතින් අද ඇවිල්ලා 8 වෙනි මාසේ 22 ඒත් හරිනම් වෙන්න ඕනේ 7 වෙනි මාසේ 4. එතකොට මේ පාර අපි යන්නේ දකුණු රටේ බෝඩරේ බලන්න. මේ ට්‍රිප් එකේ විශේෂත්වය තමයි අපි වෙලාව සෑහෙන කල්පනාකරණය කළා දුන්නේ සංගේ වණ්ඩිය. පේනවනේ ළමයි බොන්නමයි සිහිය. ආදර්ශමත් ලෙක්චරර්ස්ලා මෙහෙමද? ඉතින් කොමින් හරි අපි ගමන පිටත් වෙලා යන ගමන් තමයි මේ ඉන්නේ. එතකොට අපි මුලටම යන්නේ බීච්. ඊට පස්සේ ඔන්න අපේ කට්ටිය බීච් එකේ ඇවිදලා ඔන්චිලි පැදලා තව ඔය වෙඩින් එක ඉදි කරගන්න බැරි වුණා කියලා වීඩියෝ ෂූට් එකකුත් කරගත්තේ. ඔන්න ඉතින් ශශිගේ අලුත් ෆෝන් එකේ හින්දා මමත් ඉන්නවා ෆ්‍රේම් එකේ. ඒ අතර මම මේ අලුත් ෆීචර් එකක් අපේ බ්ලොග් අයියටත් කියලා දුන්නා. ඒ වගේම වගේ අතිශය බලවත් බලකිරීම යටතේ අපි මේ වගේ ලස්සන වීඩියෝ එකක් කළා. මොකක් කරේ ලස්සන වැඩක් කරන්න ගත්තොත් කොහෙද ඉතින් බාධා නැත්තේ. හැල්ලත් මගෙන් පුදුම ආතල් එකක් ගත්තේ. ඒ උනාට ගත්ත සුපීරි වීඩියෝ එකක්. ඒක Facebook එකේ. හරි බීච් වරයි දැන් සින්දු කියන්න යන්නේ. දැන් ඈඩ් කළා ආයෙ ලං කරන්න. මේ පාර බූමරං නෑ මහත්තයෝ. මෙහෙම තමයි ගන්නෙ. මේ පාර චැලෙන්ජ් එක guess the song. හැබැයි මේක ඉතින් කියන්න ඕනේ මේ වැඩේදී යෂාන්ගේ දක්ෂතාවය නම් තියෙන්නේ වෙනම ලෙවල් එක. බලන්න උ කරන දේ. ඉතින් ඔය සුපීරි දක්ෂතාවෙත් එක්ක මට නම් පුදුම සහයෝගයක් හම්බුනේ සින්දු ටික හොයාගන්න. කොහොම හරි අපි බලමු අපේ ඊළඟ දවස කොහොමද ගෙවුනේ කියලා. පහුවෙන්ද උදේ මම බලද්දි අපේ කාර්යක්ෂම ගෘහණියයි වෙන්න ගෘහණියයි දෙන්නත් එක්ක වලටම උයනවා. මම නම් ඉතින් කරදර කරන්න ගියේ නෑ. මොකද ඉතින් ඒගොල්ලන්ට ලකුණු දාගන්න තියෙන අවස්ථාවනේ. ඒකටත් හරියන්නේ මේ ත්‍රිබලත් ඉතින් හදන කැමරට එක එක ඒවා කියනවා. ඊට පස්සේ කාලා බීලා අපි සෙට් එක බැස්සේ පූල් එකට. පූල් එකෙත් ඇති වෙනකන් දඟලලා ඊට පස්සේ අපි ගියා මේ ලස්සන ගඟ බලලා ඉන්න. ගඟත් බලලා එතන සුට්ටක් ඉඳලා ඊට පස්සේ යෂානුත් වාහනේට වැඳලා ෆොටෝස් ගහලා අපි මේ ලෑස්ති උනේ ගෙදර යන්න.